ජීවිතේ හැමදාමත් ආදරෙන් ඉන්න සතුටින් ඉන්න මග පාදන අලුත් දිනක් තුලින් ඔබට වැදගත් වන හරවත් වූ කතාබස් ඔබ වෙනුවෙන් ගෙන එන නිසා අදත් එවැනි තොරතුරු සමුදායක් ඔබ වෙනුවෙන් අප ගෙන එන්නට සූදානම්. රටේ සංවර්ධනය සඳහා විශේෂයෙන්ම විවිධ ආයතනය මුල් කරගෙන විවිධ වැඩ කටයුතු සිද්ධ වෙනකොට විශේෂයෙන්ම රාජ්‍ය ආයතනයක් ලෙස නවීන තාක්ෂණ සහ පර්යේෂණ සිදු කරමින් විශේෂයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය, ඒ වගේම නැනෝ තාක්ෂණය, රෝබෝ තාක්ෂණය, ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ සීළු දේත් එක්ක තාරකා විද්‍යාව මේ සීළු දේත් එක්ක පර්යේෂණ කරමින් රටේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙවරක් කරන ආයතනයක් තමයි නවීන තාක්ෂණ පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනය. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ආතර් සී ක්ලාක් මහත්මයා වෙනුවෙන් එතුමන්ව අනුස්මරණය කරන වෙනුවෙන් තමයි මේ මධ්‍යස්ථානයේ නවීන තාක්ෂණ පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනය ලෙස නම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම නුදුරු දිනකදී අවුරුදු 40 සපිරන නිසාම අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්නට විතරක්ම නෙමෙයි ජනතාවට පාසල් දරුවන්ටත් මේ සියලු දේ පිළිබඳව ප්‍රදර්ශනයක් කරහා නරඹන්නට හැකියාව ලැබෙන නිසා මේ සියලු තොරතුරු ඔබ වෙනුවෙන් ගෙනෙන්නට ඉතාම ගෞරවයෙන් අපි ආරාධනා කරා අපේ මැදිරියට නවීන තාක්ෂණ පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපතිතුමන් මහාචාර්ය චන්දන ජයරත්න මහාචාර්යතුමන් ආයුබෝවන් කියලා ඉතාම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්නවා. මහාචාර්යතුමනි දැන් පුංචි දරුවන් ඉඳන් පාසල් දරුවන් ඉඳන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉඳන් විවිධ පාඨමාලා ඔස්සේ නවීන තාක්ෂණ හා ආතර් සී ක්ලාක් ආයතනය හා බැඳෙමින් බොහෝ දේවල් ඉගෙන ගනිමින් පරීක්ෂණ සිදු කරමින් රටට සංවර්ධනය උදෙසා වූ ඉලක්ක සපුරා ගන්නටත් විශාල මෙහෙවරක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි මුලින්ම අපිට පැහැදිලි කරලා දෙන්න නවීන තාක්ෂණ පිළිබඳව ආතර් සී ක්ලාක් ආයතනයේ ආරම්භය සහ මෙහෙවර දැක්ම මේ වෙනකොට කොයි විදිහේ කාර්යභාරයක්ද සිද්ධ වෙන්නේ? එතකොටම 1984 දී තමයි මේ ආයතනය මේ ආරම්භ කිරීමට මූලික කටයුතු දැම්මේ. ඒකට ආධාරයක් තමයි දුන්නේ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහත්මයා. එතුමාට හම්බුණු චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් එතුමාට හම්බුණු මාකෝනි අවෝඩ් එක සානිකරම රාජ්‍ය වෙනුවෙන් මේ ආයතනය පිහිටුවීමට පරිත්‍යාග කරලා තියෙනවා. ඊට අමතරව රජය මුදල් දාලා මේක දැනට පිහිටවලා තියෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලය ඉස්සරහා ඒ ඉදිරිපිටම බණ්ඩාරනායක මාවතේ අනිත් විරුද්ධ පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් අපිට දැන් ඉන්නවා මේ සේවක සංඛ්‍යාව 177ක් 200කට හිට වෙන්න ඉන්නවා. නමුත් පුරවල නෑ තාම ඒක සිස් ගොඩක් තියෙනවා. ඔව් ඉතින් ගොඩක් වෙලාවට මේක දැන් මෙහෙවර අපි සහ දැක්ම ඒ ගැන තුමී ඇහුවා. දැන් අපි ගත්තොත් එහෙම මේක ඉංග්‍රීසියෙන් කියන ගොඩක් හොඳයි. මේ විෂන් එක තියෙන්නේ to be a leading innovation center for modern technologies in the region. මුළු ආසියානු කලාපයේම. ඒක අපි කොහොමද කරන්නේ මෙහෙවර ගත්තොත් එහෙම to develop, foster and facilitate the domestic base of modern technological capabilities through innovation, research and development training and industrial services and international collaboration. එතකොට දැන් අපි international collaboration ගත්තොත් ගොඩක් රටවල් එක්ක ජපානය, චීනය විශේෂයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය සඳහා දැන් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා තව එකක් විශාල ව්‍යාපෘතියක් මේ ඔය මේ නැව් ගමනය සඳහා විශාල පර්යේෂණ ආයතනයක් පිටවන ලැබ් එකක් පිටවන. මොකද ඒ වයේදී වෙන විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග කැඩුනාපුවාම සහ ඒ වගේම දැන් කන්ටේනර් වලින් ගොඩ බාපුවාම සමහරලාට රියදුරන් නිින්ද ගියාපුවාම ඒවා ඔක්කොම අර AI පාවිච්චි කරලා ඒ වගේම ඉලෙක්ට්‍රොනික්ස් හදනේවා එක්කම විශාල ලැබ් එකක් හදන්න යනවා. ඉතින් ඒ වගේ සේවා කරන ඊට අමතරව අපි අනාගතයේ මේ දැන් කරනව නෙමෙයි මේ කියන්නේ අනාගතයේ තව බලාපොරොත්තු වෙනවා මේ ස්පේස් පෝට් එකක් හදන්න දකුණු ප්‍රදේශයේ මේ රොකට් යවන්න පුළුවන්. ඒකට වෙනින් රටකින් ආධාර ගන්නවා. එතකොට ඒකෙන් අපිට මේක දැන් රජයේ අවසරය ලැබුණොත් අපිට හැකියාව තිබෙනවා 2028 වෙන විට රජයේ අපේ ලංකාවේ ආදායමෙන් 50% හොයන්න. ඒ තරම් ලොකු ව්‍යාපෘතියක්. මේක ඇත්ත වශයෙන්ම රොකට් යවන්න පැඩ් එකක් තමයි හදන්නේ 130ක් මේ මිල අඩුයි ලංකාවේ මේ අපි කියන තැනින් චන්ද්‍රිකා ගුවන්ගත කළොත්. ඒක නිසා ගොඩක් පිටරටවල අය ඒ කියලා ආදායම් ඒ විදිහට බලාපොරොත්තුවක් තියෙනවා එහෙම කරන්න. ඉතින් මේවා විදිහට අනාගතයේ තියෙන මෙගා ප්‍රොජෙක්ට්ස්. නමුත් ඊට අමතරව අපි මේ ලොකු සේවාවක් රට වෙනුවෙන් කරනවා. විශේෂයෙන්ම
දැන්ට අපි තමයි ගොඩක් ඉන්නේ ඉලෙක්ට්‍රොනික්ස් සහ දැන් මේකේ මම කිව්වොත් එහෙම මේ අපේ තියෙන මේ වපසරිය ඉලෙක්ට්‍රොනික්ස් මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික්ස් communication, information technology, එතකොට photonics, robotics, space technology, එතකම astronomy තියෙනවා. තාරකා විද්‍යාව. ඉතින් ඒවා තමයි අපි ගොනුගත කරලා තියෙන්නේ. මේකෙන් විශේෂයෙන්ම අපිට රජයේ මේ මැන්ඩේට් එක දීලා තියෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය සඳහා තියෙන ආයතනය කියලා. විශේෂයෙන් මහාචාර්යතුමනි මේ පහුගිය කාලය තුල සිද්ධ වුණු ඒ සියලු දේත් එක්ක විවිධ පර්යේෂණ මට්ටමින් සිදු කර විශේෂයෙන් නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව කතා කරන අවස්ථා කීපයකදීම අපිට ලොකු අවස්ථාවක් ලැබුණා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රසාදයට ලක්වන්න. කොහොමද ඒ ලැබුණු ජයග්‍රහණ පිළිබඳව සිහිපත් කළොත්? මම හිතන්නේ අපි පොඩි වීඩියෝ එකකුත් තිබුණා. හැබැයි අපිට මේක වෙලාව නෙමෙයි පෙන්වන්න. 2019 අපි රාවණක ගුවන්ගත කළා, අභ්‍යාගතගත කළා. ඒ 22 තව චන්ද්‍රිකාවක් යවුවා. දැන් බර්ඩ් චන්ද්‍රිකාව අපි මේ ඊයේ පෙරේදා ගුවන්ගත කළා, මේ අභ්‍යාගතගත කළා. මේ ගොඩක් වෙලාවට අපි ජපානයේ විශ්වවිද්‍යාල පරීක්ෂණ ආයතන එක්ක තමයි එකතු වෙලා කරන්නේ. මේ තියෙන මම හිතන්නේ අපි ගැන තියෙන වීඩියෝ එකක්. ඒක කරන වැඩ ඔක්කොම මේ මෙතුලින් බලා ගන්න පුළුවන් ගොඩක් ඒවා. ඔව් අපි මේ තොරතුරු බලන ගමන් ඉස්සරහට ගියාම මම හිතනවා මේ එක එක මම යන ගමන් කියන්න මේ දැන් ඔක ඉස්සරහට පෙන්නනවා මේ එක එක අංශ වලින් කරන වැඩ මොනවද කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපේ දැනට විශ්වවිද්‍යාල සහ තාක්ෂණ විශ්වවිද්‍යාල තාක්ෂණ ආයතන වල ඉන්න අයට පුහුණුව ලබා දෙනවා. එතකොට දැන් මෙතන ගොඩක් වෙලාවට අපි කරනවා මේ බැටරි ටෙස්ට් කරනවා වගේ ඒවා. ඒක ගොඩක් දැන් ලංකාවට බැටරි එකක් ගෙනාපුවාම ඒක ටෙස්ට් කරන්න ඕනේ. ඒකට SLSI සහතික ගන්න එහෙම ඒවා ටෙස්ටිං කරන ස්ථානය මෙතන තියෙනවා. ඊළඟට ආයෙත් ඔය ගෙවල් වල හයි කරන ප්ලග් ටොප්ස් තියෙන ඒවා සොකට්ස් මේ ස්විචර්ස් මේ ඔක්කොම හොඳට වැඩ කරනවද කියලා සහතිකය ලබා දෙන්න ඉස්සර පත්ත පරීක්ෂාවක් කරන ස්ථානයක් වශයෙන්ුත් මෙය හඳුන්වන්න පුළුවන්. මේත් එක්ක ඒකබද්ධව කොහොමද පුහුණු වැඩසටහන පාඨමාලාවන් විදිහට ක්‍රියාත්මක? පාඨමාලා අත් වශයෙන්ම අපි දැන් තාරකා විද්‍යාව සඳහා අපි හැම අවුරුද්දෙම වගේ නිමාඩු කාලයේදී එකක් තියෙනවා ළමයින්ට. ඊට අමතරව විශේෂයෙන්ම මෙතන අපි සාමාන්‍යයෙන් කරන්නේ ළමුන්ට නෙමෙයි ගොඩක් සුවිශේෂී පාඨමාලා. දැන් විශ්වවිද්‍යාල වෙන්නම අවශ්‍ය නැහැ. තාක්ෂණය පැත්තේ ඉලෙක්ට්‍රොනික අපේ තුම් සර්කිට් හදන විදි, එතකොට කම්පියුටර් හાર્ඩ්වෙයාර්, මොබයිල් ෆෝන් රිපෙයාර්, ඒ වගේ ඊට එහා ගියපු ඒවා තියෙනවා. එතකොට මේ චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධනුත් අපි රීජනල් මට්ටමින් පුහුණු කිරීම කරනවා. ඉතින් මේ වගේ පුහුණු වැඩසටහන් තියෙනවා. ඒ වගේම අපි විධාත අංශ හරහා රට පුරා ඉන්න ජනතාව වෙනුවෙන් අපි ඔය ඉලෙක්ට්‍රොනික රිපෙයාර් වර්ක්ෂොප්ස් කියලා දෙනවා. ඒතකොට ඒවෙන් ඉගෙනගෙන කට්ටිය ගිහින් ගොඩක් මේ ආදායම් උපද ගන්න සේවයක් මුළු රටටමත් වෙනවා. මේට අමතරව අපේ තියෙනවා විශේෂ දැන් මේ හයිටෙක් හાર્ඩ්වෙයාර් රිකවරි කියලා එකක්. දැන් මේ පෙන්වන්න වශයෙන්ම මේ අපිට පුළුවන්කම තියෙනවා. දැන් අපි හදලා තියෙනවා සමහර වැඩසටහන් ඇප්ස් එහෙම මේ අහසේ UAV එකකින් ගිහින් ඒ කියන්නේ අපි කුඹුරක් උඩ ගියාපම අපිට පුළුවන් මේ කුඹුරේ තියෙන අස්සන්න ඉස්සරහට අපිට පුළුවන්කම තියෙනවා ලංකාවට කොච්චර පෝර ගේන්න ඕනද. මොකද මාස 6කට විතර 5කට 4කට කලින් කියනවා මේ අස්සන්න කොච්චර අවශ්‍ය වෙනවද වී ගෙන්නන්න වෙනවද. මේ වගේ හැකියාවල් තියෙනවා. පාවිච්චි කිරීම මම හිතන්නේ ඒ ආයතන වල දැන් අපි හදලා තියෙනවා. ඊළඟට දැන් මේ ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර් කරනවා. මේ UAV කියන්නේ මේ අහසෙන් අර UAV unmanned aerial vehicles පාවිච්චි කරලා එතකොට මේ ඔය පෝර අවශ්‍ය තැන් වලට පෝර දාන්න ඕන නම් ඉතින් මේක ගොඩාක් වෙලාවට කරන්නේ අපිට කොහෙන් හරි ප්‍රශ්නයක් ආපුවාම රටේ කොහේ හරි තැනකින් කර විසඳ ගන්න බැරි. අපි ඒකට විසඳුමක් දෙනවා. දැන් හිතන්නකෝ කිසියම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් කැඩුනා කියලා මේ කියන්නේ ඔය
අපිට කියන්න පුළුවන් මේ X-ray machine වෙන්න පුළුවන් වෙන උපාංග වෙන්න පුළුවන්. ඒකෝර අපේ තමයි තියෙන එකම ආයතනය මේ high tech hardware recovery. දැන් එකම හොඳ උදාහරණයක් තමයි දැන් ලංකාවේ පුරා යන මේ දුම්රිය තියෙනවනේ. ඒ දුම්රිය ගොඩාක් ඒවා කැඩිලා තියෙනවා. ඒවා ඉලෙක්ට්‍රොනික වැඩ කරන්නේ ඔක්කොම. ඒ ඔක්කොම අපි මිලියන ගානක ඒවා මේ රිපෙයාර් කරලා තියෙනවා. ඒ කියන්නේ අපිම හොයාගෙන කරන විදිය එහෙම කරනවා. එතකොට දැන් මේක ඔය ටෙස්ටිං කරන සෙක්ෂන් එකක් දැන් පෙන්වන්නේ බැටරි සහ ස්විචර්ස් එහෙම ටෙස්ට් කරන තැනක්. ඉතින් ඊළඟට දැන් මේ දුම්රිය වගේ ඒවා දැන් ඒවා කාටවත් කරන්නත් බෑ රටට දුම්රිය විසි කරලා දාන වෙන තත්ත්වයක් ඒ සර්කිට් එක නැත්තම්. ඉතින් එහෙම ඒවා ගොඩක් කරනවා. ගොඩක් පාසල් වලුත් සමහරකට අපිට එවනවා හදාගන්න බැරි වුණාම මොන හරි උපකරණයක් අපි ඒක හදලා දෙනවා. ඉතින් මේ විදිහට රජයේ ආයතන වලට සහ පුද්ගලික ආයතන වලින් හරියට වැඩ ගන්නවා අපි සේව කරනවා. දැන් තව උදාහරණයක් තියෙනවා අපි මේ චන්ද්‍රිකා තාක්ෂණයට මම කියන්නේ අමතරව කරනවා. දැන් මේ තාරකා විද්‍යාව සඳහා නම් අපිට තියෙන ලංකාවේ තියෙන ලොකම දුරේක්ෂය තියෙන්නේ එතනයි. ඒතකොට නිතරම ශිෂ්‍යයන් එනවා නරඹන්නට. දවල් කාලේ එනවා ගොඩක් වෙලාවට රැයට තමයි පෙන්වන්න තියෙන්නේ. නමුත් දවල්ටත් බලන්න පුළුවන් ඒක කරන වැඩ කටයුතු. මෙතිනේ දුරේක්ෂය තමයි සෙන්ටිමීටර් 45ක විශ්කම්භයක් තියෙන මේ දුරේක්ෂය. දැන් ඊළඟට අපි දැන් මේවා මේ දුරේක්ෂයෙන් අහස බලන්නට අපි අවස්ථාව ලබා දෙන මේ 13 වෙනිදා රාත්‍රියේ මේ එන 13 මොකද අපේ ජුබිලි උත්සවයත් එක්ක. එතකොට දැන් තව කරන වැඩ ගැන අපි කතා කරනවා නම් එහෙම විශේෂයෙන්ම ශාස්ත්‍ර කටයුතු දැන් එකපාරට අහන් ඉන්න දරුවන්ට වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට සහ මේ පිළිබඳව ඇල්මක් දක්වන ඕනෑම කෙනෙකුට දැන් තොරතුරු දැනගන්න අවශ්‍ය වෙන්න පුළුවන් චන්ද්‍රිකා තාක්ෂණය ඒ වගේම රොබෝ තාක්ෂණය මේවා දේවල් ඉගෙන ගන්න පාඩමාවල් විදිහට සම්බන්ධ වෙනකොට මේක ශාස්ත්‍ර කටයුත්තක් ඒ කියන්නේ එක තැනකට කොටු වෙලා කරන කටයුත්තක් නෙමෙයි මහාචාර්යතුමනි. කොයි විදිහටද මේ සියලු දේ ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වෙන්නේ මේ සියලු දේ සඳහා ජනතාවට කැමැත්තක් තියෙන අයට සම්බන්ධ වෙන්නට හැකියාව තියෙන්නේ කොහොමද? ජනතාව සාමාන්‍ය ජනතාවට නම් මේක නරඹනවා හැර දෙයක් නෑ. මොකද මේක ඇවිල්ලා කියන්නේ සාමාන්‍ය මට්ටමේ තියෙන පරීක්ෂණ නෙමෙයි අපි කරන්නේ. ගොඩක් ඉහළම තලයේ ඒවා ඒ කියන්නේ මම කියදන් හදාගන්න බැරි උපකරණයක් හදනවා වගේ ඒවා. එතකොට අපි ඒවට අපි මේ පුහුණු වීම දෙන ශාස්ත්‍ර කටයුත්තක් කියන උදාහරණයක් වශයෙන් වෝටර් බෝඩ් එකට අවශ්‍යලා තිබුණා මේ ගංගාවල වතුර මට්ටම මනින්නට. දැන් අපි හදලා දීලා තියෙනවා ස්වයංක්‍රීය පද්ධතියක් IoT පාවිච්චි කරලා මේ තැන් තැන් වල හයි කරලා තියෙනවා ගංගාවල. ඒතකොට වතුර මට්ටම ඉබේම එක මධ්‍යස්ථානයකට ලැබෙනවා දැන්. දැන් මේ වගේ සර්විස්. ඒතකොට අපිට තව මේ පුද්ගලිකංශයෙන් ලැබිලා තියෙනවා තේ වතු වල තියෙන මේ කාලගුණික මධ්‍යස්ථාන හදලා දෙන්න කියලා ස්වයංක්‍රීය ඒවා. ඒ කියන්නේ එතනට යන්න ඕනේ නැහැ. අපි ගිහිල්ලා හයි කරන්නේ. හැබැයි ඊට පස්සේ දත්ත එනවා එක තැනකට. ඒවා අපේ ආතසීක්ලක් ආයතනයේ වෙබ් අඩවියෙත් තියෙනවා කාලගුණික දත්ත ගොඩාක් තේවත් වලින්. ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් උෂ්ණත්වය රිලටිව් හිමිඩිටි ආදී ඒවට අමතරව පීඩනයට අමතරව මේ තෙතමනය කොච්චර වහිනවද ඊළඟට පොළවේ තියෙන මේ රසායනික තත්ත්වය නයිට්‍රජන් NPK කොච්චර තියෙනවද ඒ ඔක්කොම මනින විශේෂ උපකරණ. ඉතින් දැන් මේ වගේ ඒවා කියන්නේ ඒ කෙනාට අදාළ ආකාරයට තමයි අපි හදලා දෙන්නේ. දැන් එකපාරක් අපිට ආවා මේ හුඟක් ගණන් කියලා ආරෝග්‍ය ශාලාවල තියෙන ඇඳන් මෙහෙම උස්සන්න පුළුවන් එක. අපි දැන් ඒව හදලා දීලා තියෙන ඉලෙක්ට්‍රොනිකලි වැඩ කරන්න. මේ වගේ යම් ඉල්ලීම් ආපුවාම අපි ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට කරනවා. එතකොට මේ ඔය අර තේකොළ කපන මැෂින් එකක් හදලා තියෙනවා. ඉතින් මේ වගේ දැන් ඊටත් වැඩි එකක් දැන් අපේ ඔය ටී කලර් සෙපරේටර් කියලා එකක් තියෙනවා. ගොඩක් ගණන් මිලියන ගාණක් අපි එකක් දැන් හදලා අවසන් කරගෙන යනවා. ඉතින් මේ වගේ මේ කියන්නේ කෘෂිකර්මයේ පැත්තට ඒ වගේම තාක්ෂණීය පැත්තේ මේ හැම අතින්ම ඉලෙක්ට්‍රොනික අංශයෙන් පාවිච්චි වෙන ඒවා කරනවට අමතරව අපේ තියෙනවා ලංකාවේ තියෙන එකම lightning protection system. ඒ කියන්නේ Apex පොඩි කියලා ඒ කියන්නේ අපි එතනින් තමයි අපේ රට පුරා තියෙන යම් කිසි ආකාරයක අකුණු
සම්බන්ධයෙන් ගැටලු මතුවුණොත් සහ අකුණු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද? අකුණු ආරක්ෂණ පද්ධතිය හදලා දෙන එක. දැන් ඒක මේ ඒ සියල්ල අපි එතනින් කරනවා. අපි පුහුණු වෙච්ච නිලධාරීන් ඉන්නවා. විශාල වශයෙන් ඒකට වැඩ කටයුතු වෙනවා. එතකොට දැන් අපි ඉස්සරහට කටයුතු කරගෙන යනවා. එහෙම අකුණු අසන්නායකයක් හයි කරහපම් පුද්ගලිකාංශයෙන් හරි ඇවිදින් ඒවා ප්‍රමිතියකට තියනවාද කියලා බලලා සාහිතිකයක් දෙන තත්යකට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ අර ලංකාවේ තියෙන එකම ස්ථාන වශයෙන් ගොඩක් වැඩ අපි කරගෙන යනවා. ඔව් විශේෂයෙන්ම රාජ්‍ය මට්ටමින් තියෙන ප්‍රධානතම ආයතනයක් අපිට නවීන තාක්ෂණය පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් රටේ රාජ්‍ය මට්ටමින් වගේම පෞද්ගලික අංශයේ අර විශේෂ මහාචාර්යතුමා සඳහන් කරා වගේ තේ කර්මාන්තය වගේම තමයි ගොවිතැන මේ සියලු දේට බද්ධ වෙමින් පරීක්ෂණ හරහා විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ යොදා ගැනීමෙන් මේ තාක්ෂණයත් එක්ක රටේ දියුණුවට මේ සියලු දේ සාර්ථක විදිහට ගෙන යන්න තමයි මේ සියලු දේ හරහා මේ ආයතනය හරහා අපිට තොරතුරු මේ සියලු දේත් එක්ක 1984 දී මේක ස්ථාපිත වුණාට පස්සේ අද වෙන විට විශේෂයෙන්ම නොවැම්බර් 12 13 කියන දිනයන් දෙක සුවිශේෂී දිනයන් දෙකක් වෙනවා. ඒ නිසා අපි ගැන කතා බහ කරන්න සූදානම් වෙන්නේ පාසල් දරුවන්ට නිවාඩු කාලේ. පාසල් දරුවන්ට වගේම මේ පිළිබඳව ඇල්මක් දක්වන මේ පිළිබඳව කුකුසක් ඇතිව මේ තොරතුරු කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව ඔබට දැනගන්න අවශ්‍ය නම් 12 සහ 13 තමයි මේ විශේෂ ප්‍රදර්ශනය සිද්ධ වෙන්නේ. ඒ නිසා මහාචාර්යතුමනි කොයි විදිහටද විශේෂයෙන්ම නොවැම්බර් 12 වෙනිදා තමයි මේ ආරම්භ වෙන්නේ. 12 වෙනිදා සවස් 2ට සුබ මොහොතින් ආරම්භ වෙනවා. කොයි විදිහටද මෙහි සැලසුම් කටයුතු සිද්ධ වෙන්නේ? මොන වගේ දේවල්ද බලන්න පුළුවන් වෙන්නේ? උදේ ඉඳලා තියෙනවා. උත්සවය තියන්නේ දෙකට. දැන් නමුත් දැන් මම අර තව දෙයක් අමතක වුණා කියන්න. දැන් අපේ තාරකා විද්‍යාංශයෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පරිබාහිර වෙනත් ග්‍රහලෝක පද්ධතියක් හොයාගත්තා. එතකොට ඒක අපේ ඉන්දියාවෙත් එච්චර ජනතාවක් ඉන්නේ නැදිත් හොයාගත්තේ අපි හොයනකොට කලින් අවුරුද්දේ. දැන් ඒ වගේ සුවිශේෂී වැඩ කටයුතු ගොඩක් මෙතන කරනවා. එතකොට දැන් මේ විශේෂයෙන්ම මේ ප්‍රදර්ශනය ගැන කතා කළොත් අපි මේකට කියන්නේ රූබි ජුබිලි එක්සිබිෂන් එකේ අවුරුදු 40 සැමරීමක් තමයි අතරම අපිට මේක ගිය අවුරුද්දේ අග කරන්න තිබිලා ගිය අවුරුද්දේ විවිධ ගැටලු ආපු නිසා දැන් මේ අවුරුද්දේ කරනවා. එතකොට මේ කාලය තුල විශේෂයෙන්ම අපේ උදේ 9 සිට 12 වෙනකන් මේක ඕපන් ඩේ එකකුත් තියෙනවා. ඒ කියන්නේ මුළු ආයතනයේ තියෙන දේවල් බලන්න පුළුවන් මහ ජනතාවට සහ ඒ වගේම මේ කර්මාන්ත සහ රාජ්‍යයේ ව්‍යවසායකයන්ට ඇවිදilla බලන්න පුළුවන්. ඉතින් එතනදී අපි විශේෂයෙන්ම උදේවරුේ වෙන් කළා තියෙනවා 12 වෙනිදා මේ අපිත් එක්ක ගනුදෙනු කරන රාජ්‍යයේ සහ ඒ වගේම පුද්ගලික අංශවල ඒ වගේම ගනුදෙනු කරන්නම අවශ්‍ය නැහැ. යම් කිසි දෙයක් මේ ආයතනයෙන් ලබා ගන්න පුළුවන් මොනවද කියලා බලා ගන්න ඕන නම් ඒගොල්ලන් වෙනුවෙන් වෙනම මේ අපේ රසායන මේ පරීක්ෂණාගාර විවෘත කරලා තියෙනවා. බලන්න ඒගොල්ලන්ට විශේෂයෙන් කියලා දෙනවා. ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් ඒගොල්ලන්ට විශේෂයෙන් ආරාධනා කළා තියෙනවා අපි විශාල ප්‍රමාණයක් කාර්මික අංශයෙන් ඒ කියලා. ඊට අමතරව අපි උදේ 10 විතර වෙනකොට පටන් ගන්නවා. නම් දෙකට තමයි උත්සවය තියෙන්නේ. නමුත් 10 සිට 6 දක්වා පළවෙනි දවසෙත් ඊළඟට 13 වෙනිදා උදේ 9 සිට හවස 6 දක්වාත් මහ ජනතාවට විවෘත වෙනවා. මහ ජනතාව පමණක් නෙමෙයි විශේෂයෙන්ම පාසල් සිසුන්ටත් මේ ඔක්කොම නොමිලේ පෙන්වන්නේ. ඒතකොට ඒකේ තියෙනවා කොටස් කීපයක්. එකක් අපේ ආතසිකලක් ආයතනයෙන් කෙරෙන ප්‍රදර්ශන ගොඩක් තියෙනවා. එක අංශ වලින් කරනවා. ඊට අමතරව පාසල් සිසුන්ගෙන් ප්‍රදර්ශන තියෙනවා සහ විශ්වවිද්‍යාල සහ තාක්ෂණ ආයතනයෙන් එනවා තියෙනවා. විශේෂයෙන්ම අපි මේක අර අපිට අදාළ අංශ වලින් තමයි තියෙන රොබොටික් ඒවා තියෙනවා. රොබොටික් ඇප්ලිකේෂන්, ස්පේස් ඇප්ලිකේෂන්ස්, සැටලයිට් හදාගෙන අපෝ ඉන්නවා. කෑන් සෙට් එහෙම. ඊළඟට මේ ඇස්ට්‍රොනොමි ඇප්ලිකේෂන්ස්, ඊළඟට IoT based projects ඒ වගේ මේ කොමියුනිකේෂන් පැත්තෙන් ඉතින් මෙන්න මේ අංශ හරහා පහක් හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරිපත් කරන ඒවා අපි පසුදා අපි තෑගි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ප්‍රදර්ශනයටත් සහභාගී වෙන්න පුළුවන්. මීට අමතරව දේශන තියෙනවා වරින් වර. විවිධ නැනෝ සැටලයිට් ගැන තාරකා විද්‍යාව සම්බන්ධ ඒ වගේ ඉලෙක්ට්‍රොනික්ස් පැත්තෙන් කොමියුනිකේෂන් පැත්තෙන් තියෙන දේශනත් වරින් වර තියෙනවා.
ඔව් විශේෂයෙන්ම අපි මේ සඳහන් කරන්නේ නොවැම්බර් 12 වෙනිදා සහ 13 වෙනිදා කියන තමයි මේ සුවිශේෂී ප්‍රදර්ශනය පාසල් දරුවන් වෙනුවෙන් ජනතාව ඔබ වෙනුවෙන් විවෘත වෙන්නේ. විශේෂයෙන් මතක් කරනවා දැන් මහාචාර්යතුමන් සඳහන් කරා ව්‍යවසායකින්ට ඒ වගේම තමයි රාජ්‍ය මට්ටමින් ඒ අයට Tamanගේ ව්‍යාපාර කරන අයට මේ සීළු දේ නවීන තාක්ෂණය හරහා තවත් වැඩි දියුණු කරන්නේ කොහොමද? යම් යම් කිසි ගැටලු ඇති වී තියෙනවා නම් යම් ගොවිතැනේ වෙන්නට පුළුවන්, තේ කර්මාන්ත ආශ්‍රිත මේ යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිත වෙන්නට පුළුවන්. මේ සිළු දෙයට යම් කිසි ගැටලුවක් ඔබට පැන නැගී තිබෙනවා නම් ඒවට විසඳුම් ලබා ගන්නට මේ ස්ථානයේ ඉන්න විශේෂිත ඒ හැකියාව තියෙන පළපුරුදු නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නට හැකියාව තියෙනවා, සම්මන්ත්‍ර තියෙනවා. ඒ වගේම තමයි පාසල් දරුවන්ගේ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ විවිධ නිර්මාණ තාක්ෂණික උපකරණ මෙහිදී බලන්නට හැකියාව තියෙනවා. ඒ සියලු දේත් 12 වෙනිදා විශේෂයෙන් සවස් 2ට ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙනකොට 12 වෙනිදා උදෑසන ඉඳන්ම මේ පැවැත්වෙන බව ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි 13 වෙනිදා දවසේදීත් ඔබට විවෘතව පවතිනවා. මහාචාර්යතුමනි මේ සිළු දේත් එක්ක දැන් සමහර දෙනෙක්ට අවධානය යොමු වෙන්නට පුළුවන් තොරතුරු තවත් දැනගන්නට අපිට අවශ්‍යයි කියලා අපි තොරතුරු සඳහන් කරන්න සූදානම් වෙලාව පරලා. ඔබේ අවශ්‍යතාවයට උපරිමය කමර්ෂල් ක්‍රෙඩිට් රන් ණය. නවීන තාක්ෂණය පිළිබඳව ආදර්ශී ක්ලාක් ආයතනයේ 40 වසර සපිරීම නිමිත්තෙන් ජනතාව වෙත පාසල් දරුවන් වෙත විශේෂයෙන් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා නොවැම්බර් 12 සහ 13 වන දිනේදී. මහාචාර්යතුමනි අපිට සඳහන් කරන්නට දැන් බොහෝ දෙනෙක් දැන් සමහරලාට මේ දැන් ඔබතුමන් සඳහන් කරපු ඒ තොරතුරුත් එක්ක ව්‍යවසායකයින්ට ව්‍යාපාර කරන අනෙකුත් අයට සමහරට තාමත් අවබෝධයක් නැහැ යම්කිසි ටෙක්නිකල් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් අපිට තියෙන මේ සියලු දෙයට ගැටලු වලට විසඳුම් ලබා ගන්නට මේ ආයතනය හරහා පුළුවන් කියලා සමහර වෙලාවට බොහෝ දෙනෙක් දැනුවත් අයත් ඇති නැදුණුවත් අයත් ඇති නිසා එයාට පණිවිඩයක් අපි ලබා දිය යුතුයි කොයි විදිහටද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔව් දැන් දුරකථන එමෙතුම මගින් හෝ එහෙම නැත්නම් අපේ වෙබ් අඩවියට පිවිසුනාම ඒකේ තියෙනවා තනිකරම අපි අපේන සේවාංශ අංශ ඩිවිෂන්ස් පිළිබඳව. ඉතින් ඒ ටික මේ ඇවිදilla ඕන වෙලාවක කරන්නත් පුළුවන්. මේ විශේෂ දවස්වල සම්පූර්ණ දැකලා බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ විද්‍යා සතිය වෙනුවෙන් අපි මේ වැඩ කටයුත්ත මේ දිනවල දාගෙන තියෙන්නේ. ඒ සඳහා පැමිණ සහභාගී වෙන්න නරඹන්න ඇවිදilla පාසල් ශිෂ්‍යයන්ට විශේෂයෙන් වැදගත් වෙනවා. අද AI වගේ දේවල් තියෙන කාලයක SI. ඉතින් ඒක නිසා මේ නවීන තාක්ෂණය පිළිබඳ ලංකාවේ තියෙන තත්ත්වය, ලංකාවේ තියෙන උපාංග මොනවද, ලංකා කරන සේවා මොනවද කියන එක ඇවිදilla දැකලා බලා ගන්න පුළුවන් හොඳම අවස්ථාව. ඒ වගේම 13 වෙනිදා රාත්‍රී අපි පවත්වනවා 12 පමණ වෙනකන් ඉන්න ප්‍රමාණයට පෙන්නනවා. රාත්‍රී අහස නිරීක්ෂණය කරන්න පුළුවන් ලංකාවේ තියෙන ලොකුම දුරේක්ෂය. ඉතින් ඒකටත් ඇවිදilla පැමිණ දැක බලා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඔබට ආරාධනා කරනවා 12 සහ 13 කියන දිනයන්හිදී නොවැම්බර් 12 වෙනිදා දවසේ උදෑසන ඉඳන්ම ඒ වගේම 13 වෙනිදා දවසේදීත් විවෘතව පවතිනවා මේ ප්‍රදර්ශන දෙක. ඔබට බලන්නට යන්න හැකියාව තියෙනවා. මහාචාර්යතුමනි අර රාත්‍රී කාලේ 13 වෙනිදා වෙලාවක් අපි සඳහන් කරමුකෝ. වෙලාව කියන්නේ අපි සාමාන්‍යයෙන් රාත්‍රී හස දැන් දවල්ුත් අපි පෙන්වනවා ටෙලස්කෝප් වලින්. හැබැයි ඒ පෙන්වන්නේ සූර්යයා. සූර්යාගේ හිරුලපාදිය පෙන්වනවා. ඒවා පොඩි දුරේක්ෂ භාවිතා කරන්නේ ලංකාවේ තියෙන යෝධ දුරේක්ෂ භාවිතා කරලා අහසේ තියෙන ග්‍රහ ලෝක පෙන්වන එක තමයි අපි රාත්‍රී කාලේ කරන්නේ. රාත්‍රී 12 කියලා අපි කියලා තියෙන්නේ. නමුත් මොකද කියනනම් පෝලින් දිගට තිබුණත් අපිට සෑහෙන වෙලාවක ඉන්න වෙන නිසා. ඔව්. සීළු දිනකට ආරාධනා කරනවා නොවැම්බර් 12 සහ 13 වෙනිදා කියන දිනයන්හිදී ඔබට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම නවීන තාක්ෂණය පිළිබඳව ආදර්ශී ක්ලාක් ආයතනයේ 40 වසර සපිරීම නිමිති කරගෙන තමයි මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. හවස 7 ඉඳලා 6:00 ඉඳලා આવොත් මේ රාත්‍රී අහස බලන්න පුළුවන්. ඔව්. සවස් 6:00 ඉඳන් එන්න ටිකක් පෝලිම් තියේවි. නමුත් ඔබට හැකියාව තියෙනවා. ඔබේ දරුවන් එක්ක පාසල් දරුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වගේ මේ විෂයට ආස කරන ඕනම කෙනෙකුට සම්බන්ධ වෙලා මේ සියලු දේ දැක බලා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී අපි මේ සියලු තොරතුරු ගෙනාවි විශේෂයෙන්ම නවීන තාක්ෂණය පිළිබඳව ආදර්ශී ක්ලාක් ආයතනයේ 40 වසර සපිරීම නිමිත්තෙන් මේ තොරතුරු සහ ප්‍රදර්ශනය පිළිබඳව නොවැම්බර් 12 සහ 13 වන දින තමයි මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. ඔබ සියලු දෙනාට විවෘත ආරාධනයක් තියෙනවා පැමිණෙන්නට කියලා. මේ
සියලු තොරතුරු අපිට දැනුවත් කරන්න පැමිණියාට නවීන තාක්ෂණය පිළිබඳව ආදර්ශී ක්ලාක් ආයතනයේ සභාපතිතුමන් මහාචාර්ය චන්දන ජයරත්න මහත්මයනි ඔබට බෙහෙම ස්තුතිවන්ත වෙන වගේම ඔබතුමන් ඇතුළු සියලු නිලධාරී මණ්ඩලයේ සියලු කරන මේ කටයුතු පරිශ්‍රණ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය වගේම රටට කීර්තියක් ගෙනෙන්න තවත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්